ඩෙවොනිෂන් පීරියඩ් එක වෙනකොට ශාක හා සතුන් සම්පූර්ණයෙන්ම ගොඩබිමට අනුවර්තන වෙලා තියෙනවා. විශේෂයෙන්ම වනාන්තර බිහිවීමට පටන් ගන්නෙත් මෙන්න මේ කාලයේදී. ඉතිහාසයේ පළමු අග්‍ර විලෝපිකයන්ගෙන් එක්කෙනෙක් වෙච්ච ග්‍රෑම් 600ක් විතර බර භයානක ඩූනර් මත්ස්‍යයන් මේ වෙනකොට සාගරයේ වාසය කරලා තියෙනවා. කොහොම හරි ඩෙවොනිෂන් පීරියඩ් එකේ අවසාන කාලය වෙනකොට ඒ කියන්නේ වසර ලක්ෂ 5ත් වසර මිලියන 20ත් අතර කාලයකදී පෘථිවියේ විපර්යාස කිහිපයක් ඇති වෙමින් තියෙනවා. විශේෂයෙන්ම ගෝලීය දේශගුණය ශීත සහ උණුසුම් තත්ත්වයන් අතර ඉතාමත් ඉක්මනින් වෙනස් වෙනවා. මේ තත්ත්වයන්ට ජීවීන්ට සහ ශාක වලට ඇඩැප්ට් වෙන්න බැරි වෙනවා. ගිනිකඳු පුපුරා යාමේ ප්‍රතිඵලයක් විදිහට අම්ලවැසි නිර්මාණය වෙනවා. ඒ වගේම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාමත් සමග වනාන්තරවල තියෙන ගස් වැල් මිය යාමට පටන් ගන්නවා. මේ නිසා ශාකවල තිබ්බ නියුට්‍රිෂන් ගංගා වලින් සාගරයට එක් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සාගරවල විශාල වශයෙන් ඇල්ගී වර්ධනය වෙනවා. මේ විදිහට නිර්මාණය වෙන ඇල්ගී ප්‍රභා සංශ්ලේෂණය සඳහා අධික විදිහට ඔක්සිජන් වැය කරනවා. ඔක්සිජන් සාගර ජලයේ අඩුවීමත් සමග එය සාගර ජීවීන්ගේ විනාශයට හේතු වෙනවා. මේ දේවල් වල අවසාන ප්‍රතිඵලය වෙන්නේ අදින් වසර මිලියන 359ත් 372ත් අතර කාලයේදී. පෘථිවි ජීවීන්ගේ 70%ත් 75% ප්‍රමාණයක් සදහට වඳ වෙලා යන එක.